මගේ ජීවය ගල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැනහිනෙහි අද පෙන්ගි තෙල් තමා වැළපීමට හෝ සැනසීමට මතුවේ සැරින් සැරේ එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරකීමට හෝ නැතිවී යමු පිණිස මා කෙරේ හලෝ ඔයාලට කොහොමද? හරිම ආදරෙන් ඔයාලව එකතු කරගන්න අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතුවා ඔයාලට අපේ ලස්සන ගිම්හාන නිවාඩුවේ දවස් කීපයක් එකතු කරලා ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ගිම්හාන නිවාඩුව කියද්දිම මතක් වෙන හැමෝම ජපානයේ ඉන්න අය බලන ලස්සනම දෙයක් තමයි ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් කියන්නේ. ජපානයේ හරිම ප්‍රසිද්ධයි සමයකට. ඉතින් අද අපි ආවෙත් ෆයර්වර්ක්ස් බලන්න. ඉතින් හොටෙල් එක තමයි අපි මේ දැන්ට ඉන්නේ. ජපන් භාෂාවෙන් ෆයර්වර්ක්ස් වලට කියන්නේ හනමි කියලා. ඉතින් හරිම ලස්සනයි මේක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අද ඔයාලත් එක්කන් යනවා ඒ ලස්සන එක්ස්පීරියන්ස් එක ගන්න. ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ. ජපානයේ සාමාන්‍යයෙන් ගිම්හාන නිවාඩුවට අනිවාර්යයෙන්ම කරන දේවල් කීපයක් තියෙනවා. ගොඩාක් අනිවාර්යෙන් ගඟක මුහුදක නැත්තම් පූල් එකක හරි අනිවාර්යෙන් නාන්න යනවා. ඒ වගේම මිස් කරන්නෙම නැති දෙයක් තමයි මේ ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එක. අනිවාර්යෙන් කොහේ හරි ඈත ඉඳන් හරි ෆයර්වර්ක්ස් අපි බලනවා අනිවාර්යෙන්ම සමයකට. ඉතින් ගිම්හාන නිවාඩුව කම්ප්ලීට් වෙන්න නම් අනිවාර්යෙන් ෆයර්වර්ක්ස් බලන්නම ඕනේ. සාමාන්‍යයෙන් ජපානයේ ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් ජපානයේ පුරාම සමයකට හැමතැනම වගේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාර අපිට හිතුණ ටිකක් දුරකට ඇවිල්ලා ෆයර්වර්ක්ස් බලන්න. ඒ නිසාම ටිකක් උදෙන්ම අපි පිටත් වුණා ගෙදරින්. ඒ නිසා පැය දෙකක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ හරි ලස්සන ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එකක් බලන්න යන්න තමයි අපි මේ අද හිතාගෙන ආවේ. ඉතින් ඒ ගමන් මහන්සියටත් එක්කම අකීබබා චුට්ටක් නිදාගත්තා. ඉතින් එයා හැරෙනකන් කොෆි එකකුත් හදාගෙන චුට්ටක් අපිත් මහන්සිය නිවන්න තමයි දැන් හදන්නේ. ඊට පස්සේ අපි ඔක්කොමලම එකතු වෙලා යමු ලස්සන ජපානයේ ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එක බලන්න. නයි හදන්නේ හනබි බලන්න. You ready? ඉතින් ෆයර්වර්ක්ස් පටන් ගත්තේ රෑ 7 විතර වෙනවා. ඉතින් තව අපිට පොඩි වෙලාවක් ඉතුරු වෙලා තිබුණ නිසා අපි හිතුවා රෙස්ටරන්ට් එකකින් කෑම කාලා යමු කියලා. මොකද ඉතින් මොන දේ කරන්නත් කෑම කාලා ඉන්න ඕනේනේ. කෑමත් කාලා ඉතින් අකීබබා හරිම ආසයි. ජපානයේ හරිම ප්‍රසිද්ධයි සමයකට මේ ස්ට්‍රීට් ෆුඩ් වර්ග. ඉතින් හරිම ප්‍රසිද්ධ ස්ට්‍රීට් ෆුඩ් එකක් තමයි මේ මෙලන් ෆ්ලේවර් එකට හදපු බන් එකක් තියෙනවා මෙලන් පන් කියලා. ඉතින් අකීබබාට උණුවෙන් ඒකකුත් අරගෙන දීලා අපි ටැක්සි එකකින් ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එක තියෙන තැනට යන්න හදන්නේ. සාමාන්‍යයෙන් ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එක තියෙන දවසට මේ ඒරියා එක පුරාවටම පුදුම තදබදයක් තියෙන්නේ. ඉතින් අපිට අපේ පෞද්ගලික වාහනයකින් යන්න බැරි තරම්. මොකද පාකින් හැම තැනම නැති තරම්. ඉතින් ඒ නිසා ගොඩක් අය ටැක්සි එකකින් එහෙම නැත්නම් ගොඩක් අය පයින් තමයි යන්නේ. ඉතින් අපිට අද ෆයර්වර්ක්ස් බලන්න තියෙන්නේ ලස්සන තනකොළ පිරුණු ලස්සන ග්‍රවුන්ඩ් එකක ඉඳගෙන. ඉතින් එහෙනම් ඔයාලත් එන්නකෝ අපිත් එක්කම ෆයර්වර්ක්ස් බලන්න.
பேசாதையாவும் பேச பல ஜென்மம் வேண்டும் 7 ஜென்மம் ஒன்றாக செய்து உன்னோடு இன்றே நான் வாழ வேண்டும் காலம் முதியலாம் நாம் காதல் முடியுமா நீ பார்க்க பார்க்க காதல் கோடுதே உன்னாலே என்னாலும் என் ஜீவன் வாழுதே. ඉතින් මේ ෆයර්වර්ක්ස් ඇස් දෙකෙන් දකින තරම්ම නම් මේ වීඩියෝවල ලස්සනට පේන්නේ නැතුව ඇති. හැබැයි මෙතන පුදුම තරම් ලස්සනට පේනවා. ඒ වගේම විවිධ ආකාරයට විවිධ හැඩවලින් විවිධ කලර්ස් වලින් මෙතන ඒගොල්ලෝ ලස්සනට ඒක මැනේජ් කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් අපි නම් ජපානයට ඇවිල්ලා ටික කාලයයිනේ. ඉතින් ඒ වුණාට ජපාන් ජාතිකයෝ වයස අය පවා ගොඩාක් ඇවිදින්න වුණත් අමාරු අය පවා අනිවාර්යෙන් ෆයර්වර්ක්ස් බලන්න එනවා. මොකද ඒක හරිම සමයකට අත්‍යවශ්‍යම දෙයක් වගේ හරිම ලස්සනයි. කොච්චර බලුවත් එපා වෙන්නේ නැති තරම් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් දැන් මේ වගේ ෆයර්වර්ක්ස් බලද්දී එතන හරි විශේෂයි. යාළුවෝ කට්ටියක් එකතු වෙලා තමන් කැමතිම කෑම වර්ගයක් කන ගමන් හරි රස්නේ පරිසරයක් නෙමේ සමයකට තියෙන්නේ. ඉතින් රෑ වුණාම ටිකක් රස්නේ සීතලයි මික්ස් වෙච්ච හුළඟකුත් එක්ක ඒක වෙනමම වයිබ් එකක්. ඉතින් ජපානයේ ඉන්න අය නම් මම මේ කියන දේ ගැන දන්නවා. ඉතින් හරිම ලස්සනයි. අර ලංකාවේ තියෙන ක්ලයිමේට් එක වගේ තමයි ඉතින් මේ කාලේ. හරිම විනෝදයි. මම ආසම දෙයක් සමයකේ හරිම ආසම දෙයක් තමයි මේ ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එක. ඉතින් මම මේ බය වෙලා වගේ බලාගෙන ඉන්නේ දැන් මේ වෙද්දී ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එකේ අන්තිම හරිය. ඉතින් අන්තිම හරිය තමයි ෆයර්වර්ක්ස් ෆෙස්ටිවල් එක ලස්සනම හොඳම ලස්සනම වැඩ ගොඩක් දාපු ෆයර්වර්ක්ස් තමයි අන්තිමටම තියෙන්නේ. ඉතින් ඒ ටික බලන්න හැමෝම ඉන්නවා. හැමෝම ආසාවෙන් ඉන්නේ ඒ අන්තිම ටික බලන්න. ඒ ටික පුදුම ලස්සනයි. ඉතින් මම මේ බය වෙලා වගේ බලාගෙන ඉන්නේ ඒ දිහා තමයි. හරිම ලස්සන ෆයර්වර්ක්ස් ගොඩාක් බලි වෙලා අපි කට්ටියම දැන් හොටෙල් එකට යන්න හදන්නේ. ඉතින් අපිට හොටෙල් එකට පයින් තමයි යන්න ඕනේ. ටැක්සි තිබුණේ නැහැ. ඉතින් ටිකක් මහන්සි හොටෙල් එකට එද්දී ඒ කොහොම වුණත් ගිම්හාන නිවාඩුවට ලස්සන මතක ගොඩක් එකතු කරපු දවසක් අද. ඉතින් ගිම්හාන නිවාඩුවේ තවත් එක ලස්සන දවසක් මතක ගොඩකුත් එකතු කරගෙන මේ විදිහට ලස්සනට අපි ඉවර කළා. මේ සමර් වැකේෂන් එකේ තවත් එක දවසක්. ඉතින් මුළු සමර් වැකේෂන් එකම වීඩියෝ කළේ නැහැ. දවස් කීපයක් විශේෂයි කියලා හිතන නිසා මම ඔයාලට අරගෙන ආවා. ඉතින් මම කලිනුත් කිව්වනේ සමර් වැකේෂන් එකේ අනිවාර්යම දෙයක් තමයි මේ වතුරත් එක්ක විනෝද වෙන එක. ඉතින් ගොඩක් අය ගංගවල් වල මුහුදවල් වල නැත්තම් පූල් එක හරි අනාලා විනෝද වෙන්න අනිවාර්යෙන් යනවා. මොකද රස්නේනේ ගොඩක්. ඉතින් මේ පාර අපි හිතුවා පූල් එකකට යමු කියලා. ඉතින් බලන්නකො පූල් එකට වගේ නෙවෙයි.
පුදුම තරම් සෙනගක් ඉන්නේ. ඉතින් හිතා ගන්නකො ඉතින් මොන තරම් ආසාවෙන්ද කට්ටිය එන්නේ කියලා. ඒ තරම් හරිම රස්නෙයි. අර පූල් එකකට වැහලා ඉතින් ඒක හරිම සනීපයි ඉතින්. ඉතින් මෙතන පූල්ස් ගොඩාක් තියෙනවා. චූටි අයට වෙනම ලොකු අයට වෙනම. හරිම විනෝදයි මෙතන. ඉතින් ජපානයේ ඉන්න අය නම් මේ වගේ තැන් වලට යනවත් ඇති. ඉතින් බලන්නකො දිගටම මෙතන මොනවා වගේද කියලා. Ayan, naging Ayan, papay. Oh, yun na. Aki! ජපානයේ සීසන්ස් හරි වෙන්වෙන් වශයෙන් ලස්සනට තියෙන රටක්නේ. ඉතින් ඒ සීසන්ස් හතරෙන්ම මම හිතන්නේ හැප්පෙනින්ම සීසන් එක තමයි සමර් එක. පුළුවන් තරම් අර ගෙවල් ඇතුළට වෙලා සීතල කාලේ වගේ නෙවෙයිනේ. හැමෝම බලන්න එළියට ඇවිල්ලා විනෝද වෙලා ස්ට්‍රීට් ෆුඩ් කන්න, එහෙම නැත්නම් බාර්බිකියු දාන්න, ගඟක නාන්න, මුහුදක නාන්න. හරිම හැපෙනින් සීසන් එකක් තමයි ජපානයේ සමර් සීසන් එක කියන්නේ. ඉතින් බලන්නකො ලංකාවේ ගොඩාක් මාසවල තියෙන මේ වගේ රස්නේ තියෙන ඒ වගේ පරිසරයක්නේ. ඉතින් ලංකාවේ ගොඩාක් මේ වගේ විනෝද වෙන අවස්ථාව ගොඩාක් ලොකු කාලයක් තියෙනවා. ඉතින් හැබැයි ජපානයේදී එහෙම නැහැ. සාමාන්‍ය අපිට මාස 3ක් වගේ තමයි මේ වගේ හරිම හැපෙනින් කාලයක් එන්නේ. ඉතින් ඒ නිසා අපිට එතකොට අගේ වැඩි ඒ නිසා ඉතින් අපිට ගොඩක් සීතල කාලෙනේ වැඩි ජපානයේ. ගොඩක් ඒවල් ඇතුළට වෙලා එහෙම ඉන්න නිසා සමර් එක ආවහම ඇත්තටම හරිම සතුටුයි. ගොඩාක් අය try කරනවා විනෝද වෙන්න, දවසේ පොඩි වෙලාවක් හරි එළියට ගිහිල්ලා එන්න. ඉතින් හරිම විනෝදයි. සමර් එක කියන්නේම විනෝදය පිරුණු කාලයක්. Wow, good boy. Wow, good job, Akiko. ආදරයේ සුලි සුලගේ මා පැටලෙන්නේ ඔබෙරුව සෝයා. හී පාරින් සමුගත්තේ මාගේ පන රැක දෙන්නයි ඔයා. ඉපදෙන්නේ නැවතත් මා වශයෙන් නුඹේ ආදරෙන්. කවදාවත් ඊට නෑ දැන් කඳුලෙන් වෙන් වෙන්න නම්. ඒ ආත්මයේදී අපි
පසුපසම ආවා ඔබේ රුව සොයා. අද අපි මේ ඇවිත්තින වෝටර් පාර්ක් එක අවුරුද්දේ මාස 2ක් විතරයි මේ විදිහට අපිට ඇක්ටිවිටීස් කරන්න පුළුවන්, වෝටර් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ක්‍රිස්මස් එක වෙද්දී මේ හැම තැනක්ම වෙනස්ම විදිහකට ඒගොල්ලෝ ලයිට් දාලා වෙනම ලස්සනට හදනවා. ඒ කාලෙට අපිට මේ වගේ වෝටර් ඇක්ටිවිටීස් කරන්න බෑ, සීතලයිනේ. ඉතින් හරිම විනෝදයි මේ කාලෙට. ඉතින් මේ මාස 2ක් තියෙන නිසා තමයි මේ මාස 2 පුරාවටම fully crowded මෙතන. පුදුම තරම් සෙනඟ ගොඩාක් ඉන්නවා, චූටි බබාලා හැම ගොඩාක් ඉන්නවා. ඒ වගේම නයිට් පූල් එකක් තියෙනවා. ඉතින් ඒ ටයිම් එකේ එක කොන්සර්ට්ස් තියෙනවා, එක ඩාන්ස් ෂෝස් තියෙනවා. ඉතින් හරිම විනෝදයි, හරිම ලස්සනයි මෙතන. ඉතින් මම ජපන් ජාතිකයින්ගේ දැක්ක ලස්සන දෙයක් තමයි මේ දේ. ජපන් ජාතිකයෝ කියන්නේ වැඩ කරන්න පුදුම තරම් ආස කට්ටිය. ඒගොල්ලෝ වැඩ කරන එකමයි කරන්නේ. හරි මහන්සි වෙලා ඒගොල්ලෝ සල්ලි හම්බ කරනවා. හරිම ඒගොල්ලෝ මහන්සියෙන් හම්බ කරන්නේ. හැබැයි ඒගොල්ලෝ විනෝද වෙද්දිත් ඒ හැමදේම පැත්තකින් තියලා විනෝද වෙනවා. ඒගොල්ලෝ විනෝද වෙන එකත් පස්සට දාන්නේ නැහැ. මං ඒ දෙයට හරි කැමතියි. මහන්සි වෙනවා වගේම ඒගොල්ලන්ට විනෝද වෙන්නත් කාලයක් ඒගොල්ලෝ හදා ගන්නවා. ඉතින් එහෙම වෙන්න ඕනේ මම හිතන්නේ. අපිට විනෝද වෙන එකම විතරක්ම නෙවෙයි, ජීවිතේ බැලන්ස් වෙන්න නම් ඒ දෙකම සමබරව තියෙන්න ඕනේ. ඉතින් ඒක හරි ලස්සන දෙයක් කියලා මට හිතෙනවා. ඉතින් නයිට් පූල් එක 8 වෙද්දී ඉවර වෙනවා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. අද දවසත් හරිම ලස්සන මතක ගොඩක් එකතු කළා අපේ ගිම්හාන නිවාඩුවට. ඉතින් ගිම්හාන නිවාඩුවේ අන්තිම දවස තමයි අද. හෙට ඉඳන් අපි ආපහු back to normal වෙන්න ඕනේ. ඉතින් හරි දුකයි ඒ ගැන. ඉතින් මොනවා කරන්නද? ඉතින් ආපහු මේ වගේ නිවාඩුවක් එනවනේ. ඉතින් ඒ වෙනකන් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ වීඩියෝ එක මේ වෙනකම්ම බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මට කමෙන්ට් කරලා ලයික් කරලා මාව මොටිවේට් කරන ඔයාලට ගොඩාක් ආදරෙයි මම. ඉතින් කලිනුත් කිව්වා වගේ බිසි ලයිෆ් එකේ පොඩි වෙලාවක් හරි වෙන් කරන්න, සතුටින් ඉන්න, විනෝද වෙන්න. ඉතින් හැමදේම සමබර කරගෙන ලස්සනට ජීවත් වෙන්න. ඉතින් ගොඩාක් ස්තුතියි මාව බලාගෙන හිටියටයි අහගෙන හිටියටයි.